මොකද්ද? Hello guys, welcome back to Shenu's Diaries. ඉතින් අදත් මම ඔයගලන්ට day in life vlog එකක් අරගෙන ආවා. අපි කැම්පස් එකට ගියේ අපේ exam එකක් තියෙනවා ICA 2 කියලා. ඉතින් ඒකේ English subject එකට අදාළව අපිට තිබ්බ drama එකක් shoot කරන්න. ඉතින් දැන් මේ අපි යන්නේ අපේ drama එකට ඕන places ටික පොඩ්ඩක් හොයාගන්න. මොකද අපි office type එකේ වීඩියෝ එකක් කරන හින්දා ඒ type එකට හරියන places අපිට ඕනේ වෙනවා. ඉතින් අපි lecture room එකක් ඉල්ලගන්න තමයි බැලුවේ. ඉතින් අපිට lecture room එකක් හම්බුණා අපේ වැඩේ කරගන්න. අපි ස්මාර්ට් බෝඩ් එක කනෙක්ට් කරගන්න බැලුවා අපේ බෑග්ග්‍රවුන්ඩ් එකට. ඒ වුණාට ඒ වැඩේ නම් ඔබේ හරි ගියේ නැහැ. ඒ වුණාට අපේ ටීම් එකේ කට්ටිය නම් මේ උත්සාහය අත්හැරියේ නැහැ. කොහොම හරි කනෙක්ට් කරගන්න තමයි මේ බලන්නේ. ඉතින් අපි මේ චෙක් කරනවා අපේ වීඩියෝස් වලට ලයිට් කලර්ස් ඔක්කොම හොඳට වැටෙනවද කියලා. ඉතින් අපි වැඩි වෙලා ගන්න නැතුව ඉක්මනටම ෂූට් එක පටන් ගත්තා. ඉතින් අපි මුලින්ම එක ක්ලිප් එක ගන්න ගත්තා. එකම ක්ලිප් එක 10 සැරයකටත් වැඩිය ගන්නත් උනා. මොකද අපේ කට්ටියගේ ක්ලිප් එකක් ගන්නකොට හොඳටම hina වෙනවා. එතකොට ආයෙ මොළේ ඉඳන් අපිට ඒක ෂූට් කරන්න වෙනවා. ඉතින් මේ බලන්නකො දොර ඇරියාම ඇතුළට එන්නේ කවුද කියලා. අවශ්‍ය කෙනා නෙමෙයි වෙන කෙනෙක් තමයි දොර ඇරියාම ඇතුළට එන්නේ. ඉතින් ආයෙ ෂූට් කරනවා. ඒ වගේ ඉතින් 10 පාරකට වැඩිය අපිට ෂූට් කරන්න උනා එකම ක්ලිප් එක. ඉතින් මෙහෙම තමයි කට්ටිය hina වෙවි අපි වීඩියෝ ක්ලිප් ටික ඔක්කොම ගත්තා. අපිට තමයි ඉතුරු වුණා ප්ලේසස් දෙකක වීඩියෝ ක්ලිප්ස් ගන්න. ඉතින් මේ අපි දැක්කේ අපේ ටීම් එකේ අනෙක් කට්ටිය. අපි ලයිබ්‍රරි එකට ඇවිල්ලත් බැලුවා ලයිබ්‍රරි එකේ එහා පැත්තේ අපිට පුළුවන් ද ස්පේස් එක ගන්න කියලා අපේ වීඩියෝ එකට. ඉතින් අපි අන්තිමට ඩිසයිඩ් කරා ලයිබ්‍රරි එකේ එහා පැත්තේ තියෙන ස්පේස් එකේ වීඩියෝ එකේ ඉතුරු කොටස ගන්න. මේ එක පාර්ට් එකක් අපි වීඩියෝ කරන්නේ. ඉතින් මේ තියෙන ලාස්ට් පාර්ට් එක. ඉතින් අපි ලාස්ට් පාර්ට් එකක් මේ විදිහට වීඩියෝ කරගත්තා. ඉතින් හොඳටම අපේ වීඩියෝ එක අපි ඔක්කොම ක්ලිප්ස් ටික ගත්තා. ඉතින් අපි දැන් වීඩියෝ කරලා ඉවරයි. අපි දැන් ගෙදර යන්න තමයි හදන්නේ. ඉතින් අද මම ට්‍රාන්ස්පෝර්ට් එකේ නෙමෙයි ගෙදර යන්නේ. මේ අක්කා එක බස් එකේ ගෙදර යනවා. ගෙදර ගිහිල්ලා මට පොඩි ගමනක් තියෙනවා අද යන්න. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්නකෝ කොහෙද මම මේ යන්නේ කියලා. ඉතින් අපි යන්නේ මේ ස්පෙෂල් වැඩකට. ඉතින් ඒක බලන්න තමයි යන්නේ. ඉතින් අපි යන මගදී හම්බුණා ලස්සන තොරන්. ඉතින් දෙකක් කලින් හම්බුණා මේකත් එක්ක 3යි. ඉතින් අද අපි ගියේ නැන්දලෑ ගෙදර කිරි දානයක් තිබ්බා. ඉතින් ඒ කිරි දානි බලන්න තමයි ගියේ. මොකද මම ඊට කලින් කිරි දානයක් දෙනවා දැකලා තිබුණ නැහැ. ඒකේ මොනවද කරන්න කියලා දන්නේ නැහැ. ඒක නිසාම තමයි අද අපි බලන්න ආවේ මේ කිරි දානි කොහොමද දෙන්නේ කියලා. ඉතින් මේ කිරි දාන්නේදී එක එක જાතියේ කැවිලි වර්ග දානෙට තියෙනවා. ඉතින් කලින් දවසෙත් කැවිලි වර්ග හැදුවා කියලා කිව්වා. අද මං හිතන විදියට හැදුවේ කිරියයි කිරිබතුයි විතරයි. ඉතින් මේ දැන් රෑ 12 පහු වෙලා. ඉතින් අපි බලන් හිටියා මොනවාද කොහොමද මේවා කරන්න කියලා. කිරි දාන එක විශේෂම නැතුවම බැරි දෙයක්ලුනේ මේ කිරිය කියන්නේ. ඉතින් මේ තියෙන්නේ කිරිය හදන වෙලාව. ඉතින් මමත් බලන් හිටියා මේ කිරිය කොහොමද හදන්නේ කියලා. ඔන්න දැන් නම් කැවිලි ටික කොහොම හදලා ඉවරයි. මේ වෙනකොට කිරි දාන්න පටන් අරගෙනත් එක්ක තියෙන්නේ. ඉතින් අපි මේ විදිහට තමයි කිරි දාන්නේ බැලුවේ. ඉතින් මම මෙතනින් vlog එක ඉවර කරනවා. අලුත් vlog එකක් අරගෙන මම ආයෙමත් එනකන් සතුටින් පරිස්සමින් ඉන්න. bye bye.